ඉතින් වෙනද වගේ මදත් ලොටසක්කා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් අද මං කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටැංකියේ ඉන්න ක්වොලිටිම මාළු ටික වෙන් කරලා ක්වොලිටි අඩු මාළු ටික මේ ටැංකියෙන් අයින් කරගන්න තමයි අද හදන්නේ. ඉතින් හදන ආලේ මාළු හදලා වැඩක් නැහැ. හදන මාළුව හොඳ ක්වොලිටි මාළුවෙක් ඉන්න ඕන. ඉතින් අපි ක්වොලිටි මාළුවෙක් ගන්න නම් හොඳ ක්වොලිටි මවුසත්තු යොදා ගන්න ඕන. හැබැයි මවසත්තුන්ගේනුත් 100ක් කොලටි සත්තු වෙන්න ඒ අතරනුත් පාට අඩු මාළු වෙනවා පාට කවලං වෙච්ච මාළු වෙනවා. ඉතින් ඒ වගේ මාළු ඉතින් අපි තෝරලා අයින් කරන්න ඕන. හොඳම මාළුව තමයි අපි ඉස්සරහට හදාගෙන වර්ධනය වෙන්න දීලා ඉස්සරහට අරගෙන යන්නේ හොඳම කොලටි මාළුව. දැන් අද බලමු මේ ටැංකියේ කොහොමද මාළු ටික තෝරන්න කියලා. ඉතින් මේ ෂෝට් ටේල් මාළු වල නම් සාමාන්‍යයෙන් සති 3ක් මාසයක් විතර පැටවුන්ගේ කලස් අඩු මාළු තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් මේ මාළු අපි අර පැටව වෙන් කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් සති 3ක් විතර යනකම් නර්සරි ටැංකිය එක දාලා තියන්න ඕන. එතකන් අපිට හරියට කලස් අඳුර ගන්න අමාරුයි. සමහර සත්තු ඉන්නවා මුල් කාලෙදිම ටක් ගාලා අපිට අඳුර ගන්න පුළුවන් කලස් එක. හැබැයි සමහර සත්තු ඉන්නවා පහු වෙන කලස් වෙන සත්තු ඉන්නවා. ඒකින්ද සාමාන්‍යයෙන් සති 3ක්වත් අඩුම තියාගත්තා නම් හොඳයි. මගේ අත්දැකීම අනුව මම කියන්නේ ඕගොල්ලන්ට කොහොම වෙයිද දන්නේ නැහැ. තමන් දැකපු දෙයක් තමයි මේ මාළුන්ගේ සාමාන්‍යයෙන් අපි ලස්සන හොඳ කලස් තියෙන මාළුන්ට වැඩි මේ පාට අඩු කළු පාට ගුරු පාට ඒ වගේ ඉන්න මාළු තමයි ඉක්මනටම growth වෙන්නේ ඕනම තත්ත්වයකට රොත්තු දෙන්නේ මේ මාළු. ඉතින් ඒ මාළුත් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. මොකද ඒගොල්ලෝ ලොකු වුණාට පස්සේ ඉතින් අපිට අයින් කරන්න දෙන්නේ නැහැ. ඒකින්ද වැඩියම හොඳයි පොඩි වයසේම මේ ටික අයින් කරලා හොඳම මාළු ටික විතරක් ඉස්සරහට අරගෙන යන එක තමයි වඩාත් හොඳ වෙන්නේ. ඉතින් මේ පේන ටැංකිය තමයි මම අද මාළු ටික වෙන් කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම මාළු පැටව ටික වෙන් කරලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ ටැංකිය වතුර ටික අයින් කරලා දාන්න ඕන. වැඩි පහසුකමක් නම් නැහැ. ඉතින් මට ඉතින් තියෙන පහසුකම් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැනට මගේ ගාව හැන්දක් තියෙනවා. ඊට පස්සේ net එකක් තියෙනවා. බේසම් 3ක් තියෙනවා. ඒ බේසම් ටිකෙන් තියාගන්න පොඩි බංකුවක් තියෙනවා. අපි බලමු ඉස්සරහට ඒක කොහොමද කරගන්න කියලා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සමහර මාළු ඉන්නවා මේ කළු පාටයි මේ ගුරු පාට දෙක මේ සුදු පාටයි වගේ මාළු ඉන්නවා. ඒ මාළු තමයි අපි අයින් කර ගන්න හදන්නේ. මේ පේනවද මේ පාට දෙකයි. හොඳ රතු පාට මාළු ටික විතරක් අපි තියාගෙන තුරු මාළු සේරම අයින් කර ගන්නවා. හරි අපි බලමු ඉස්සරහ වීඩියෝ එක. හරි අපි ටැංකිය හිටපු මාළු ටික සේරම අල්ලගත්තා. පැටව ටික සේරම අල්ලගත්තා. අල්ලගෙන ඒ ටැංකිය තිබිච්ච වතුර ටික සේරම අයින් කරලා අතුලට හොඳට බ්‍රෂ් කරලා සුද්ධ කරලා දාලා අලුත් වතුර පුරව ගත්තා. මේ තියෙන ටැංකිය දැන් මේ තියෙන අපි ටැංකිය ඉඳලා අල්ලගත්තු මාළු පැටව ටික සේරම ටික මෙතන ඉන්නවා. දැන් කරන්න හදන්නේ මම තෝර මේකට කල අඩු මාළු ටික මේකට දානවා. මේ ඉන්නේ සේරම කල අඩු මාළු. ඔයාලට පේනවා ඇති සුදු පාට පැටව ඉන්නවා, බ්‍රවුන් කලර් එකක් ඉන්නවා. ඊට පස්සේ අර පාට දෙකේ මාළු පැටව ඉන්නවා. ඒගොල්ලෝ මම අයින් කරගත්තා. එතකොට එක බේසමක් තියා ගන්නවා හොඳ පැටව වෙනම දා ගන්න. හරි අපි බලමු මේක ඉදිරියට කරන්නේ කොහොමද කියලා. දැන් අපි net එක තියලා ඒකට ආගෙන් මාළු පැටව ටික අරන් දාවා. මේ මාළු පැටව ටික. දැන් පේනවා ඇති දැන් මේ මාළු අතර මේ පාට අඩු මාළු යනවා. පාට වැඩි මාළු ඉන්නවා. මේ පේනවා ඇති මේ පාට දෙකේ මාළු එක්ක. මේගොල්ලෝ ලොකු වෙනකොට නිකන් අර කලස් දෙකක් යනවා ඒක සෙට් නෑ. මේ අතර මැද මේ පාට දෙකක් මේ යන්නේ පාට දෙකක්
හරි අපි බලමු මේක තෝරගන්න කොහොමද කියලා. මේක ඉන්න පැටව සේරම හොඳ රෙඩ් කලර් එක තියෙනවා. හොඳ පැටව. අපි ඒක අයින් කරගමු. දැන් පේනවා ඇති මේ ඉන්න පැටව අතරින් එක පැටියෙක් ඉන්නවා කලර් එක අඩු පැටියෙක්. ආන්නේ පැටිය අපි වෙනම අයින් කරගන්නවා. මේ හොඳ කලර් තියෙන පැටව මේගොල්ලෝ ලොකු වෙනකොට හොඳම කලර්ස් දෙනවා. මේ හොඳ අය. මෙතන ඉන්නවා ඔයාලට පේනවද මේ පිට මැද සුදු පාටක් මෙයා ලොකු වෙනකොට පොඩක් අවුල් වෙනවා. එයා හරියන්නේ නැහැ. එයා වෙන් කරගන්න ඕන. අනිත් අය අවුලක් නැහැ. අනිත් අය හොඳයි. තව එක්කෙනෙක් ඉන්නවා. මේ අයින මීන් එක්ක කෙනා ඒත් එහෙමයි. එයාගෙත් පාට දෙකක් එනවා. මේ ටික හොඳයි. මේ දැනට මම වෙන් කරගත්තු හොඳම පැටව ටික. පේනවනේ මේගොල්ලෝගේ කලර්ස්. හරි එහෙනම් මම කලර් අඩු මාළු දැන් සේරම ටික තෝරගත්තා. දැන් මේකේ ඉන්නේ හොඳ කලර්ස් තියෙන හොඳ මාළු ටික. මේකේ ඉන්නේ කලර්ස් අඩු මාළු ටික. මම පෙන්නන්නම් අරගෙන. පේනවද? මේ සේරම හොඳම කලර් තියෙන හොඳම සත්තු ටික. සේරම මේ විදිහට. දැන් මම පෙන්නන්නම් කලර් අඩු සත්තු කොහමද කියලා. පේනවද දන්නේ මේ පේන පාට දෙක තියෙනවා. ගුරු පාට සත්තු, කළු පාට සත්තු. පේනවද? මේ ඉන්නේ අයින් කරන සත්තු ටික. හොඳම පැටව ටික අපි දැන් මේක අපු ටැංකියට දාන්න හදන්නේ. හරි එහෙනම් වැඩේ ඉවරයි අපේ. සේරම මාළු 1570ක් හිටියා. ඒකෙන් 1380ක් තමයි හොඳ මාළු හිටියේ. 190ක් වගේ හිටියා ක්වොලිටි අඩු මාළු ටික. අපි ටික අයින් කරගත්තා. දැනට මේ ටැංකියේ ඉන්නේ සේරම මාළු ටික. හොඳ මාළු ටිකක් ඉන්නේ. හොඳ කලර්ස් තියෙන හොඳ ක්වොලිටි මාළු ටික. හරි අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන ආසය ලෝභ නැතුව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ඉල්ලනවා. හරි එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු.